මට ඉර හඳ වගේ විශ්වාසයි මම කිව්වට ඔය ඇත්ත හැදෙන්නේ නැහැ. මොකදයි මේ ජීවිතය හන පළවෙනි බණ. නමුත් ප්‍රගුණ කරන්න මේ අවස්ථාව මගහැර ගන්න එපා. බල්ලෙක් තව බල්ලෙක් දැක්කහම මොකද කරන්නේ? කතා කරනවද? කණ්ඩ බයිනවා. ඒ බලු වැඩ කරන්න ඕන තරම් ආත්ම තියෙනවා. මේ පැත්තවල නැද්ද උදේට දැක්කම මූණ කටක් බලලා hina වෙන්නේ නැති මිනිස්සු. අතට මතක් වෙන්නේ නැති අපේ ගමේ අහවලා ආවයි කියලා. මේ පැත්තවල තියෙනවද කුලමල ප්‍රශ්න නැහැ. බොහෝ පැතිවල තියෙනවා. මම ඒකත් කියලා මෙන්න. ඔය හොඳ මතක් වෙයි අපේ ගමේ අහවලා බල්ලෝ වෙලා උපදින්නේ කියලා මතක් කරගන්න. මිනිස්සුන්ගේ තියෙනවා නිලමක්කාරකම්. මිනිස්සුන්ගේ තියෙනවා මාන්නක්කාරකම්. පෙර සංසාරේ කරපු පින්වල අනුභවයට කතා කරන්න හම්බුණානේ අපිට. වචන නාස්ති කරන්න එපා. මින් මනතන එක පෙලන්න. වචන නාස්ති කරන්න එපා. අනෙක අවතක්සේරු කරන්න. වචන නාස්ති කරන්න එපා. අනෙකට රිද්දන්න. ගෙවල් වල වැඩිපුරම කරන්නේ මොකද්ද? ඔය අම්මලා උය උයා ඉන්න ගම මම නිකන් කියනවට මේව කරලා බලන්න. දෙපාරකට වැඩියෙන් අහන්නකො තව උයලා ඉවර නැද්ද කියලා. මොනවද කියන්නේ? කියන්නේ නැද්ද හිටපියව කියලා ටික පටන් ගන්න නැද්ද? කතා කරන්න බෑ. අම්මලා තාත්තලාගෙන් අහනවා නේද ඔය කෑවද කියලා. මේ පැත්තල බොනවද නැහැ? නෑ ඇත්තටම යා. ඇත්තටම බොනවලු. නෑ බොහෝ පැත්තල බොනවා ඒකයි. නෑ බිව්වට කමක් නෑ. අරක්කු බොන්න එපා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා. හේතුව ඔය අම්මලා අහනවා තාත්තලාගෙන් ටිකක් උයලා තියලා බෙදලා තිබ්බට පස්සේ කෑවද කියලා අහනවා නේද? එතකොට කොහොමද උත්තර දෙන්න ඕන?